පිම්පල්ස් ගොඩක් තියෙන ඔයාට බජට් ෆ්‍රෙන්ඩ්ලි විදිහට ගෙදරදිම ෆේෂියල් එකක් කරගන්න විදිහ තමයි මම කියලා දෙන්නේ. මුලින්ම කරන්න තියෙන්නේ කොහොඹ කොළ ටිකකුයි කරාබු නැටි ටිකකුයි අරගෙන වතුර එකකට දාලා මෙන්න මේ වගේ හොඳට ඒක තඹ ගන්න එක. ඒක හොඳට තඹ ගත්තට පස්සේ ඒකේ එන හුමාලෙන් ඔයාගේ ස්කින් එක හොඳට ස්ටීම් කරගන්නයි තියෙන්නේ. කොහොඹ කොළ හොයාගන්න අමාරු කෙනෙක් ඉන්නවා නම් එයාට පුළුවන් කොහොඹ කොළ වෙනුවට අමුකා හරි කස්තුරිකා හරි මේකට පාවිච්චි කරන්න. හොඳට ස්ටීම් කරගත්තට පස්සේ ඒක නිමුණු වතුර ටිකක් මෙන්න මේ විදිහට මූණේ ඇප්ලයි කරලා ඊට පස්සේ මම මේ ඇප්ලයි කරන ස්ක්‍රබ් එක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. මේක මම හදාගෙන තියෙන තේ කොළයි සීනි මී පැණි මික්ස් කරලා ග්‍රීන් ටී පාවිච්චි කරන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි. ගොඩක් පිම්පල් කෙයා වලට පාවිච්චි කරන ප්‍රොඩක්ට් හදන්නේ ටී ට්‍රී ඔයිල් වලින්. එතකොට තේ කොළ වලයි ග්‍රීන් ටී වලයි මේක ස්වභාවයෙන්ම තියෙනවා. ඉතින් ඔයාලට මේ වගේ ප්‍රොඩක්ට් එකක් පර්චේස් කරන්න අමාරු නම් ඔයාලට පුළුවන් ගෙදරදීම මේ වගේ තේ කොළ පාවිච්චි කරලා මම මේ කියලා දීපු විදිහට මේ ස්ක්‍රබ් එක හදාගන්න. තප්පර 10ක් 15ක් හොඳට මූණ ස්ක්‍රබ් කරගත්තට පස්සේ මම ඇප්ලයි කරන්නේ මම හදාගත්ත ෆේස් පැක් එක. මේ ෆේස් පැක් එකේ මේන්ම ඉන්ග්‍රීඩියන්ට් එක වෙන්නේ කොහොඹ කොළ. ඊට අමතරව මම කස්තුරිකා දාලා මේකට හාල් පිටි දාලා තමයි මික්ස් කරගෙන තියෙන්නේ. මේ කොහොඹ කොළ අරගෙන හොඳට හොදලා ඒක බ්ලෙන්ඩර් එකකට දාලා එහෙම නැත්නම් කොටලා ඒකේ ජූස් එක අරගත්තට පස්සේ ඒකට අමුකාය හාල් පිටි මික්ස් කරලා තමයි මේ පැක් එක මම හදාගෙන තියෙන්නේ. මේකට තව මී පැණි ටිකක් වගේ ඇඩ් කරගන්න පුළුවන් නම් හොඳයි. හැබැයි ඒක අත්‍යවශ්‍ය නැහැ. ගොඩක් ඉස්කෝලේ යන නංගිලා මලේලා ටීනේජර්ස්ලට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මූණේ ගොඩක් පිම්පල් එන එක. ඉතින් ඒ වයසට පිම්පල් එන එක සාමාන්‍ය දෙයක්. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ ෆේස් පැක් එකක් හදාගෙන ෆ්‍රිජ් එකේ තියලා සතියට 2-3 පාරක් පාවිච්චි කරන්න ඔයාලට ගොඩක් හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. විනාඩි 20ක් විතර මේ ෆේස් පැක් එක මූණේ තිබ්බට පස්සේ මේක හොඳට dry වෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක normal water වලින් wash කරලා remove කරන්න. ලාස්ට් ස්ටෙප් එක විදිහට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් අයිස් රෝල් එක. අයිස් රෝල් එකක් ගන්නකොට ගොඩක් අය මට මැසේජ් කරලා තිබ්බා. ඔයාලා ගන්නකොට අනිවාර්යෙන් සිලිකන් අයිස් රෝල් එකක් ගන්න. නැත්නම් මේක ඔයාලා ෆ්‍රිජ් එකේ දාලා ගල් වුණාට පස්සේ මේක ගලව ගන්න බෑ. ඒ හින්දා ගන්නකොට අනිවාර්යයෙන්ම බලලා හොඳ සිලිකන් අයිස් රෝල් එකක් ගන්න. අයිස් රෝල් එකක් නැත්නම් ඔයාලට පුළුවන් අයිස් කැටයක් එහෙම නැත්නම් අයිස් කැට වතුරට දාලා නැත්නම් රෙදි කැල්ලකින් ඔතලා ඔයාලට ෆ්ලෙක්සිබල් විදියට මේ අයිස් කැටේ පාවිච්චි කරන්න. මේකෙන් ඔයාගේ ස්කින් එක හීල් වෙන එක තමයි වෙන්නේ. ෆේෂියල් එක ඉවරනාට පස්සේ මම අනිවාර්යයෙන්ම මගේ සීරම් එක පාවිච්චි කරනවා. මොකද මට තියෙන්නේ කම්බිනේෂන් ස්කින් එකක්. කම්බුල වල පිම්පල්ස් එනවා, නලල ඩ්‍රයි වෙලා තියෙන්නේ. ඉතින් මේකෙන් මට හැම දෙයකටම රිසල්ට් හම්බුණා. ඊට පස්සේ මම පාවිච්චි කරන්නේ මෙන්න මේ ෂෙලෝ එකේ එන ඇලෝවෙරා ජෙල් එක. ඔයගලන්ට පුළුවන් ඕනම මොයිස්චරයිසර් එකක් පාවිච්චි කරන්න ඔයාලගේ ෆේෂියල් එකෙන් පස්සේ. හැබැයි ෆේෂියල් එකක් කරාට පස්සේ කිසිම සැර જાතියක් මොනේ පාවිච්චි කරන්න එපා. මගේ රෙකමෙන්ඩේෂන් එක තමයි ඇලෝවෙරා ජෙල් එකක් පාවිච්චි කරන එක. ඉතින් පිම්පල්ස් තියෙන ඔයාලා අනිවාර්යයෙන්ම මේක try කරලා බලලා ඔයාලගේ අදහස් රිසල්ට් මාත් එක්ක කමෙන්ට් එකකින් ෂෙයා කරන්න අමතක කරන්න එපා.